මාර්ග සංවර්ධන අධිකාරිය බස්නාහිර පළාත. එතකොට මේ ඉන්ටර්විව් වලට තමයි මේ ඩීටේල්ස් ටික දීලා තියෙන්නේ. ඉන්ටර්විව් වලට සහ බස්නාහිර පළාතේ RD ඒ කියන්නේ මාර්ග සංවර්ධන අධිකාරියේ තියෙන වර්ගන්සි පිළිබඳව තමයි මේ විස්තර ටික දීලා තියෙන්නේ. එතකොට අපි බලමු පළවෙනි එක සිවිල් ඉංජිනේරු වරුන් බඳවා ගන්නවා. ඒ කියන්නේ වේකන්සි 7ක් තියෙනවා. සුදුසුකම් විදිහට ඉල්ලා තිනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් BSc ඉංජිනේරු විද්‍යාව කියන්නේ BSc ඩිග්‍රී එකක් තමයි ඉල්ලන්නේ. ලබා දීම සහ සිවිල් ඉංජිනේරු ශාස්ත්‍රයේ අවම වශයෙන් වසරක කියන්නේ අවුරුද්දක එක්ස්පීරියන්ස් තමයි ඉල්ලන්නේ. සමග ඉල්ලා තිනවා IESL එකයි ACL එකයි. එතකොට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ IESL ආශ්‍රිත සමාජගත ලබා දීම සහ ශ්‍රී ලංකා ඉංජිනේරු කවුන්සිලේ ACSL ආශ්‍රිත ඉංජිනේරුවරයෙකු ලෙස ලියාපදිංචි ලබා තිබීම. වයස් සීමා දීලා තියෙන අවුරුදු 22ට නොඅඩු 45ට නොවැඩි. ඒතර ස්ථීර පදිංචිය වෙන්න ඕනේ. ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් අනිවාර්යෙන් වෙන්න ඕනේ. ඒතර බස්නාහිර පළාත තුළ අවුරුදු 3ක ස්ථීර පදිංචිකරුවන්ට ප්‍රමුඛත්වය හිමි වෙනවා. කියන්නේ බස්නාහිර පළාත තුළ අවුරුදු 3ක ස්ථීර පදිංචියක් තියෙනවා නම් ඒකට ප්‍රමුඛත්වයක් හිමි වෙනවා. කොන්ත්‍රාත් දීමනාම මෙතනින් සඳහන් කරලා තියෙනවා යාලා. එතකොට මෙව්වා මේ දීමනාම සඳහන් කරාට මෙව්වා ඉතින් අර එක්ස්පීරියන්ස් එක සහ පළපුරුද්ද මත ඒවා කියන්නේ දීමනාම වෙනස් වෙන්න පුළුවන්. ඒතර කාර්මික නිලධාරීන් 18ක් වෙලස 18ක් තියෙනවා. සුදුසුකම් විදිහට දාලා තියෙනවා තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව කියන්නේ විසින් පිළිගත් කාර්මික වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කළ ජාතික වෘත්තීය පුහුණු මට්ටම NVQ 5ට නොඅඩු විශේෂ ශාස්ත්‍රයකට දාලා ප්‍රවේශ සහතිකය ලබා තිබෙනවා. කියන්නේ NVQ 4 නැතුව NVQ 5 තමයි මෙතන ඉල්ලා තියෙන්නේ කාර්මික නිලධාරීන්ට. වයස් සීමාව අවුරුදු 6ට නොඅඩු විය යුතු අතර අවුරුදු 45ට නොවැඩි විය යුතුය. ස්ථීර පදිංචිකරකඩින් කිව්වොත් ශ්‍රී ලංකා පුරවැසියෙක් වෙන්න ඕනේ. ඒතකොට අවුරුදු 3ක කාලයක් සඳහා බස්නාහිර පළාත තුළ ස්ථීර පදිංචියක් තියෙනවා නම් ප්‍රමුඛත්වයක් හිමි වෙනවා. ඒතර කොන්ත්‍රාත් දීමනාම මෙතන පළවෙනි දාලා තියෙනවා. වැඩ අධීක්ෂක තනතුරු 3ක් තියෙනවා. එයාලගේ සුදුසුකම් විදිහට ඉල්ලා තියෙනවා ආකොළසින් පහත විෂයන් ඇතුළුව පහත විෂයන් කියන්නේ සිංහල හෝ දෙමළ ගණිතය විෂයන් ඇතුළුව විෂයන් 4 පහත විෂයන් ඇතුළුව විෂයන් 4කට. ඒතර මේ දෙකයි තව විෂයන් දෙකයි සම්මාන සාමාර්ථ සහිතව එක් වසරකදී අපොස සාපෙළ විභාගයේ විෂයන් 6කින් සමත්ව තිබීම. එතකොට මේ සබ්ජෙක්ට් දෙකයි තව විෂයන් 4කුයි තමයි විෂයන් 6ක් වෙන්නේ. ආකොළසින් දීලා තියෙන අපොස උසස් පෙළ විභාගයේ විෂයන් 3කින් සමත් වෙලා තියෙන්න ඕනේ. එතකොට ඒ කොටසින් දීලා තියෙනවා තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් කාර්මික හෝ වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරලා ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම NVQ 5ට නොඅඩු විශේෂ ශාස්ත්‍රයකට අදාළ ප්‍රවණිතා සහතිකයක් ලබා දීම සමග අපොස සාපෙළ විභාගයේදී ඉංග්‍රීසි වලට මෙයා සම්මාන සාමාර්ථයක් ඉල්ලා තියෙනවා. ඒකට NVQ 5 ඉංග්‍රීසි වලට සම්මාන සාමාර්ථයක් ඉල්ලා තියෙනවා. වයස් සීමාව කලින් අර කාර්මික නිලධාරීන්ගේ කියව විදිහමයි අවුරුදු 18ට නොවැඩි විය යුතුය. අවුරුදු 45ට නොවැඩි විය යුතුය. ශ්‍රී ලංකා ස්ථිර පදිංචියක් ගත්තම ශ්‍රී ලංකා ප්‍රවැසියෙකු විය යුතු අතර අවුරුදු 3 කාලයක් බස්නාහිර පළාත තුළ තියෙනවා නම් ඒ කියන්නේ ප්‍රමුඛත්වය හිමි වෙනවා. මාසික කොන්ත්‍රාත් මුදල මෙතෙන් දාලා තියෙනවා. එතකොට සියලුම අඳුන්කරන උපදෙස් ටිකක් දීලා තියෙනවා. ඒ කියන්නේ සියලුම අඳුන්කරන කියන්නේ සිවිල් ඉංජිනේරුවරුන්, එතකොට කාර්මික නිලධාරීන් සහ වැඩ අධීක්ෂක මේ තුන් දෙනාටම පොදු කරුණු ටිකක් තමයි පළවෙනි දාලා තියෙන්නේ. තනතුරට පැවරෙන කාර්යයන් මැනවින් ඉටු කිරීම සඳහා මෙන්ම දිවයිනේ ඕනෑම ප්‍රදේශයේ සේවය කිරීම සඳහා සුදුසු කායික හා මානසික යෝග්‍යතාවයක් විය යුතුය. දෙවෙනි එක විදිහට විශිෂ්ට සදාචාර චරිතයක් විය යුතුය. මාසික කොන්ත්‍රාත් දීමනාව දාලා තියෙනවා. ඒ කියන්නේ මං කලින් කිව්වා වගේ අදාළ සුදුසුකම් පළපුරුදු මත ඒක තීරණය කරනවා. රැකියා කොන්දේසි ගත්තාම පත්වීම වසර කොන්ත්‍රාත් පදනමක්ම සිදු කෙරේ. කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්නු කොන්ත්‍රාත් පදනම තමයි මේක බඳවා ගන්නේ. එතකොට නිලධාරීන්ට පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියෙන් බස්නාහිර පළාත කිසිදු ස්ථීර පත්වීමක් සඳහා හිමිකම් කිව නොහැක. මේක බඳවා ගන්නේ කොන්ත්‍රාත් පදනම මත. මේක පැහැදිලිවම දීලා තියෙනවා කිසිදු ස්ථීර පත්වීමක් සඳහා හිමිකම් කිව නොහැකිය. වෙනත් ප්‍රතිලාභ සේවක අර්ථසාධක අරමුදල සඳහා අධිකාරිය මගින් 12ක් බැර කරන ලබන අතර සේවකයා විසින් 8ක් බැර කළ යුතුය. සේවක බාර කරන අරමුදල සඳහා අධිකාරිය විසින් 3ක දායකත්වය ලබා දෙන අතර රජයේ අනුමත වෙනත් දීමනා ගෙවනු ලබයි. අවශ්‍ය ලිපි ලේඛන මේක අවශ්‍ය ලිපි ලේඛන කියන්නේ ඒක ඉන්ටර්විව් එකට සම්මුඛ පරීක්ෂණ සඳහා අවශ්‍ය ලිපි ලේඛන තමයි එතන සඳහන් කරලා තියෙන්නේ. ඊට කලින් ඔයාලගේ ජීවිත පත්‍රිකාව එන්නේ මේ ක්ලෝසින් ඩේට් එක දීලා තියෙන්නේ දෙසැම්බර්
එකන් 2025 දෙසැම්බර් 8ට කලින් CV එක දාන්නට මෙන්න මේ මේල් එකට අපි බලමු අවශ්‍ය ලිපිලයකට ඥාතින් ඕන නිර්දේශකින් දෙදෙනෙකුගේ සම්බන්ධ සහිත සම්බන්ධ විස්තර සමග සම්පූර්ණ ජීවිත පත්‍රිකාව. ඒ කියන්නේ ඥාතින් නොවන නිර්දේශකින් දෙදෙනෙකුගේ CV දෙකක් ඉල්ලනවා. එතකොට අදාළ සුදුසුකම් පළපුරුදු සනාත කෙරෙන මුල් පිටපතක් තුප්පැන සහතික සහ ජාතික හැඳුනුම්පත. දිනය සහ වේලාව තියෙනවා. දෙසැම්බර් 2025 දෙසැම්බර් 9 වෙනි දින පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා තමයි මෙයාලට ඉන්ටර්විව් එක තියෙන්නේ. ඒ කියන්නේ අපි ඇප්ලයි කරන්න ඕන දෙසැම්බර් 8ට කලින් ඉන්ටර්විව් එක තියෙන්නේ. ඒ කියන්නේ සම්මුඛ පරීක්ෂණ තියෙන්නේ 2025 දෙසැම්බර් 9. ඒ කියන්නේ 8 ඇප්ලයි කරන 9 වෙනිදා තමයි සම්මුඛ පරීක්ෂණ ඉන්ටර්විව් තියෙන්නේ. ඊට කලින් ඔයාලා 2025 දෙසැම්බර් 8ට කලින් ඔයාලගේ CV එක මෙන්න මේ මේල් එකට යවන්න ඕනේ. ස්ථාන දීලා තියෙනවා දෙවන මහල ලෝපල් අධ්‍යාපන මාල සංවර්ධන අධිකාරිය අංකම රස්නේ ශාන්ත සෙබස්තියන් කන්ද කොළඹ 12. ඒකට මේ ටික තමයි බස්නාහිර පළාත පළාත් ගෝල මාතෘ සංවර්ධන අධිකාරියේ තියෙන වර්කන්සි